කොහොමද දැනටමත් මම දන්න ඇති නොදන්න ඇති ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා බරලා වගේ සින්දුවක් ගහන විදිය පුරුදු කරන්න කියලා. ඉතින් මම මගේ YouTube channel එකෙන්ම ඔයාලට බරලාව ප්ලේ කරන විදියත් කියලා දෙන්න පටන් ගත්තා. එහෙනම් අද අපි කතා කරමු කොහොමද බරලාවගේ හරියටම ස්වර සප් එකේ පුරුදු වෙන්න කියලා. ඉතින් අද මම මේ වැඩේට ගන්නේ double G flute එකක්. සාමාන්‍යයෙන් බරලා ගහන්න ඉස්සෙල්ලාම පුරුදු වෙන කෙනෙක් double G flute එකෙන් ගහන එක හොඳයි. මොකද අපේ ඇඟිලි තියෙන පරතරයක් අනුව ඒක ඕනම කෙනෙක්ට ලේසියෙන් අල්ලගන්න පුළුවන්. double G එක පුරුදු වෙන එක තමයි හොඳ ඉස්සෙල්ලාම. හරි. මේක බරලා පුරුදු වෙද්දි ඉස්සෙල්ලාම ඔයාලට පේනවා මේ යටිතලේ ධාරයක් තියෙනවා. යට. ඒ වගේම මෙතන මේ සිදුරේ මේ පැත්තේ පොඩි ධාරයක් තියෙනවා. හරිද? ඒ ධාරේ මේ යටිතලේ ධාරේ එකට සෙට් වෙන විදිහට මේව තියාගන්න. තියාගත්තට පස්සේ ඔහොම පිමින්න. එහෙම පිමින්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ කියන්නේ සමහර අය එකපාර පිම ගන්න පිමින්නේ නැහැ. හරිද? ඒ පිමින්න හේතුව තමයි සමහර අයගේ මේ සිදුර තියෙන මෙහෙම. ඒතර පිමින්නේ. ඒ හින්දා මේක අපේ තොලයි මේ සිදුරයි එක ගානට බැලන්ස් වෙන්න මෙහෙම කරලා ඒක මේ පැත්ත මෙහෙම හරවලා ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාලට මෙහෙම දැනෙන්න ඕනේ ඒ යටිතලේ දාර දෙක සම්බන්ධ වෙනවද කියලා. ඕම පොඩක් කරකවලා බලන්න වදිනවද කියලා. වදිනවා නම් ඒ විදිහටම තියාගෙන හොලවන්න නැතුව මේ අත ගෙනියන්න මේ පැත්තට. හරිද? ඔහොම ගෙනියලා තියාගන්න. ඔයා ඒ විදිහට පිමිද්දී හරියටම මෙතන මෙහෙම තියාගත්තට පස්සේ ඔයාට ඕන ගානට මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේක. ඒ කියන්නේ ඒක අතේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ. ආයේ මෙතන තද කරගන්න පුළුවන් තරම් තද කරගන්න. මොකද මෙතනින් තමයි ඒක මේ පාලනය වෙන්නේ. ඊට පස්සේ කොහොමද මෙතනින් තියාගත්තට පස්සේ ඔන්න ඔය සවුන්ඩ් එක ගන්න කොහොමද උත්සාහ කරන්න. ඔය සවුන්ඩ් එක ගන්න පුළුවන් වුණාට පස්සේ ඉස්සෙල්ලාම කරන්නේ මේ ඔයාගේ වම් අතෙන් මෙහෙම මේ ඇඟිල්ලෙන් දබර ඇඟිල්ලෙන් මෙහෙම මැද ඇඟිල්ලෙන් මැද සිදුර ඊට පස්සේ මැද ඇඟිල්ලෙන් ඊළඟ සිදුර වහනවා. හරිද? වහගත්තට පස්සේ මේ දකුණු පැත්තේ සුළඟිල්ලෙන් මෙතන මෙහෙම මම පේන විදිහට තියාගන්නවා. තියාගත්තට පස්සේ අර මං කිව්ව විදිහටම යටිතලේ ධාරයටයි මේ සිදුර ධාරයට සෙට් වෙන විදිහට තියාගත්තට පස්සේ පිමින්න හිමීට. ඔයා ඔය ගැහුවේ ඔහොම පිම්බොත් මම මේ ගැහුවේ මධ්‍යසා තමයි මේ සිදුර තුන වහගත්තට පස්සේ ඇහෙන්නේ මධ්‍යසා. ඊළඟට අපිට පුළුවන් මේ සා ගැහුවා වගේම මේ වෙද ඇඟිල්ල උස්සන්න. වෙද ඇඟිල්ල ඉස්සුවට පස්සේ ප්ලේ කරද්දී රී ස්වරේ වැදෙනවා. ඒ කියන්නේ මධ්‍ය රී. හරිද? ඊට පස්සේ ඒ විදිහටම රී ස්වරයට පස්සේ තව එකක් කරලා පස්සේ මැද ඇඟිල්ල ඉවත් කරලා පස්සේ අදින්නේ ගාසරේ. හරිද? හැබැයි අපි මාසරේ අරිද්දි මා එකේ භාගයයි අරින්නේ. ඒතර සුද්ධ මා වැදෙන්නේ. හදිස්සියේ මේක මොළ සිදුරම ආවරණය වුණොත් එහෙම අපි ගහන්නේ තීව්‍රම. ඒ හින්දා මේකේ භාගයයි අරින්නේ. මාසරේ විතරක් භාගයක් අරිනවා. ඒ විදිහට සා රී ගා මා කියලා ප්ලේ කරන්න පුළුවන් ඒ ටික. ඊළඟට මම කියලා දෙන්න හදන්නේ මධ්‍ය පා ගන්න විදිය. එතකොට ඒ විදිහටම මේ වෙද ඇඟිල්ල තියෙනවනේ. වෙද ඇඟිල්ලත් එක්කම දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි වෙද ඇඟිල්ලයි තියෙනවා ඊළඟ සිදුරු තුනේ. එතකොට හරියට වැහෙන්නේ මෙහෙම. ඒ කියන්නේ දකුණු අතින් තමයි ඊළඟ සිදුරු තුන වහන්නේ. හරිද? ඊට පස්සේ අර විදිහටම මෙතන තියාගෙන ඔක්කොම සිදුරු වහගෙන ඔහොම ගහනවා. එතකොට මධ්‍යපා වැදෙන්නේ. හරිද? මධ්‍යපා වල ඉඳලා දා නී සා ගහන්නේ අර වගේම පා දා නී සා. හරිද? හැබැයි මෙතන දෙයක් වෙනවා. අපි පා ගහන විදියත් එක්ක ඒ කියන්නේ හුලම් වල වේගය දැන් සාවලයි මධ්‍ය සාවලයි පාවලයි ගහනකොට වෙනස්.
ඒ කියන්නේ අපි පාවලට එද්දි හුලම් වේගය ටිකක් වැඩි කරා. ඒ විදිහටම දා නී සා වලට එද්දි හුලම් වේගය මේ මධ්‍ය සා වලට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට ඔය වගේ හුලම් වේගය වැඩි කරලා ඉහළට යන්න ඕනේ. එතකොට දැන් මධ්‍ය සා ගහන එකයි උච්ච සා ගහන එකයි වෙනස්. ඒ හුලම් වේගයෙන් තමයි ඒක පාලනය වෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් සාරිගම පද නිසා පුළුවන් ඔයාලට. අනිත් පැත්තට ගහද්දී දැන් ඔය ගැහුවේ ආරෝහණය. අවරෝහණය ගහද්දී ඒ විදිහටම ඔය විදිහට ප්ලේ කරනවා. ඊළඟට මම කියලා දෙන්නේ මන්ත්‍රස්වර ගහන විදිය. දැන් ඔයා මේ විදිහට සාල්ල ගත්තනේ. සාල්ල ගත්තට පස්සේ ඊළඟ දකුණු අතෙන්ම නී දා පා සා නී දා පා. හරිද? එතකොට කරන්නේ අපි ඉස්සෙල්ල කරේ පද නිස වලින් යද්දී හුලම් වේගය වැඩි කරපේකනේ. හේත් මන්ත්‍රස්වර ගහද්දී හුලම් වේගය එන්න අඩු කරනවා. එතකොට වැදෙන්නේ හැබැයි අපි වැඩි කරොත් එහෙම හුලම් සද්දේ ඒ වැදුනේ මධ්‍ය ස්වරූපයෙන්. එතකොට අපි මන්ත්‍ර සත්ත්වකේ ඉඳලා උච්ච සත්ත්වකයට ප්ලේ කරද්දී හුලම් වේගය එන්න වැඩි වෙනවා. එහෙම එතකොට පාදානීසා සාරිගාම පාදානීසා වෙන දක්වා අපි ප්ලේ කරමු දැන්. ඔබ තමයි පාදානිස්ස සාරිගම පද නිසා ප්ලේ කරන්න. හරිද? ඊට පස්සේ සාරිගාම උච්ච සප්තකේයම් ප්ලේ කරද්දී හුලම් වේගය තව ටිකක් වැඩි කරනවා. ඒ කියන්නේ දැන් පාදානිසා ඉස්සල ගැහුවනේ මධ්‍ය ස්වරූපයෙන්. ඊට පස්සේ ඊටත් වඩා හුලම් වේගය වැඩි කරලා තමයි සාරිගාම උච්ච සාරිගම ගහන්නේ. මේ විදිහට. ඔන්න ඔය සද්ද එන්න ඕනේ. හරිද? හරි. දැන් මං මන්ත්‍ර සප්තකේ ඉඳලා උච්ච සප්තකයට ඒ කියන්නේ මන්ත්‍ර පායේ ඉඳලා උච්ච මා දක්වා ගහලා පෙන්නන්න. දැක්කද? එතකොට එන්න හුලම් වේගය වැඩි වෙච්ච එක විතරයි උනේ. අනිත් පැත්තට ගහද්දී ඒ කියන්නේ උච්ච මා ඉඳලා මන්ත්‍ර පා වෙනකන් ගහද්දී හුලම් වැඩි වේගයෙන් ඉඳලා හුලම් අඩු වේගයකට තමයි ප්ලේ කරන්නේ. අන්න ඕක. ඔයා ඒක දවසකට පැය 2ක් ගානේ ප්‍රැක්ටිස් කරත් ඔයාට මේක අල්ලගන්න පුළුවන් ඉක්මනට. හරි. දැන් මම කියලා දෙන්නම් කොහොමද කොමල ස්වර සහ තීව්‍ර ස්වර වාදනය කරන්න කියලා. ඔයාලට පේනවා ඇති මෙහෙම සා අල්ලගත්තට පස්සේ මෙතන මේ බෙද ඇඟිල්ලෙන් භාගයක් ඇරියට පස්සේ වදින්නේ කොමල රී. මොකද්ද? සා පොඩ්ඩක් ඇරියොත් කොමල රී. හැබැයි ඔක්කොම ඇරියොත් ශුද්ධරි. හරිද? සා කොමලරි ශුද්ධරි. ඒ වගේම මේ තියෙන තුන රීනේ. ඊට පස්සේ ඒකෙන් භාගයක් කෙරියොත් කොමල ගා. මුළු සිදුරම ඇරියොත් එහෙම මේ ශුද්ධ ගා. හරිද? ඒ විදිහටම දැන් මං ඉස්සෙල්ලා කිව්වනේ මේකේ භාගය අරින්න කියලා. භාගය කෙරියොත් එහෙම ශුද්ධමයි වැදෙන්නේ. හැබැයි ඔක්කොම ඇරියොත් මොකද්ද? තීව්‍රම. ඊට පස්සේ මේකේ ඔක්කොම වැහුවට පස්සේ පා වදිනවා. ඒ කියන්නේ මධ්‍ය පා. මෙතන බෙද ඇඟිල්ලෙන් භාගයක් ඇරියොත් එහෙම වදින්නේ කොමල දා. හරිද? ඒ විදිහටම ඔක්කොම ඇරියොත් ශුද්ධ දා වදිනවා. ඊට පස්සේ දායකේ පොඩ්ඩක් භාගයක් ඇරියොත් එහෙම කොමල නී වදිනවා. ඔක්කොම ඇරියොත් එහෙම ශුද්ධ නී වදිනවා. ඊට පස්සේ ඇරියොත් සා උච්ච සා. හරිද? දැන් මම ගහලා පෙන්නන්න රී ගා දා නී කියන ස්වර හතර කොමල කරලා.
තමයි කෝමලසර වදින්නේ. ඒ කියන්නේ රීගා දානිය කෝමල කරාට පස්සේ සප්තකයේ වදින්නේ ওই විදිහට. අපි ඒකේ අවරෝහණත් බලමු. ඔබ තමයි ප්ලේ කරන්න පුළුවන්. හරි. ඉතින් මං හිතනවා ඔයාලට කියලා දුන්න එක තේරෙන්නේ නැති කියලා. සාරේ ගාමා පාද නිසා සත්ත්වකේ පුරුදු වෙන්න. ඒත් එක්කම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ඉතින් රැඳිලින්න මාත් එක්කම දිගටම තවත් දවසක අලුත් නොටේෂන් එකකින් අපි සින්දුවක් ගන්න පුරුදු වෙමු. ගිහින් එන්න.